දවස වෙනකොට ප්‍රධාන නිල්වලා ගඟ, ගින්ගඟ සහ කළු ගඟ, ඒ වගේම අත්තන ගලුවේ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතියා. නමුත් ඊයේ සවස් කාලයේ සිට වර්ෂාපතනයේ අඩුවීමත් සමග මේ ජල මට්ටම් ක්‍රමයෙන් පහළ වැටීමෙන් තියෙනවා. ඒ අනුව දැනගන්නට තියෙන්නේ කෙසේ නමුත් අධි ගම් වතුර තත්ත්වයක් හෝ ප්‍රධාන ගම් වතුර මට්ටම දක්වා වැඩිවීම තරම් වර්ෂාපතනයක් මේ දක්වා ලැබිලා නැහැ. මේ අඩුපීඩන කලාපයේ බලපෑම නිසා දිවයිනේ උතුරු වයඹ ඒ වගේම බස්නාහිර සබරගමුව දකුණු පළාත්වලත් මධ්‍යම පළාතේ පිටින් පිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ඒ වයේත් සවස් 1න් පස්සේ වගේ අපි බලාපොරොත්තු වෙනවා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර සබරගමුව ඒ වගේම මධ්‍යම වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වඩා වගේ තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. ඒ වගේම මේ වැසිත් සමග తాවකාලිකව තද සුළං තියෙනවා අකුණු ඇති වෙන වෙලාවට ඒ පිළිබඳව මේ මහ ජනතාවට අපි කියන විමසිල්ලෙන් ඉන්න කියලා. දිවෙන වටා මුහුදේ කාලගුණය සැලකුවාම දිවෙන වටා මුහුදේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් වගේ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් දීවර සහ නාවික ප්‍රජාවට අපි දීවර නාවික කටයුතු වල යෙදෙන්න කියලාත් ඉල්ලා සිටිනවා. හෙටින් පස්සේ මේ වැස්ස තරමක් අඩු වෙනවා. ඒ කියන්නේ මේ අඩු පීඩන කලාපයේ බලපෑම අපට හෙට හවස් වෙනකොට වගේ ගොඩක් දුරට අපට අඩු වේවි. කෙසේ වෙතත් ඊයේ දිනට සාපේක්ෂව අද අපි වැස්සට තරමක් අඩුවෙන් බලාපොරොත්තු. දේශපාලනය, ක්‍රීඩා, අපරාධ, කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න My TV YouTube channel එක දැන්ම subscribe කරන්න.